හරි පොතේ අද ඔයාලගේ 2026ට අදාළව ඉතිහාසයේ O level paper එක තිබුණා. ඒකට අදාළ MCQ paper එකට අදාළව උත්තර ඉතාම ඉක්මනින් ආන්සර් ෂීට් එක දාන්න කියලා හිතුණා. ඉතින් මේකේ හදිස්සියේ කරන වැඩක් තව චුට්ටකින් පන්තියකට යන්න තියෙනවා. කෙසේ වෙතත් උත්තර චුට්ට සංශෝධන තිබුණොත් මගේ ආන්සර් ෂීට් එක පස්සේ බලනවා සංශෝධන තිබුණොත් විතරක් නමුත් ඔක්කොම උත්තර හරියයි කියලා හිතනවා. හරි. එහෙනම් පුතේ අපි O level මේ පාර 2026ට අදාළව ආන්සර් ෂීට් එක ඉතාම වේගයෙන් ඩිස්ක්‍රයිබ් කරන ලොකුවට පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. පුතේ පළවෙනි පත්‍රය පළවෙනි ප්‍රශ්නය ලංකා ඉතිහාසයේ මූලාශ්‍රය පුතේ මහා නාම හිමි විසින් එක මහා වංශය කියන එක දන්නවා. උත්තර සාකච්ඡා කරන්න යන්නේ නැහැ. පුතේ ඊට පස්සේ සෙල්ලිපි ගත්තොත් ගල් කුළුණු මත ලියා ඇති සෙල්ලිපි වර්ගයට ගැලපෙන්නේ ටැන් ලිපිය. අනිත් ඒවා වෙන වෙන ස්ථානවල ප්‍රාග්ඓතිහාසික යුගයේ මලසිරුරු ගත්තොත් මේකට නිවැරදි උත්තරේ කිතුල්ගල බෙලිනන. මෙතන උත්තර කීපයක් තියෙනවා වෙනත් යුගවලට උත්තරේ එන්නේ 1 කිතුල්ගල බෙලිනන. ඊට පස්සේ ගම්බැව් නමින්ම පැහැදිලි වෙනවා ගම්බැව් නඩත්තු කිරීමේ කාර්යය තියෙන්නේ ගමිකට. යන උත්තරේ 2. පස්වෙනි ප්‍රශ්නය කාසි අච්චු ගැසීමේ ප්‍රධාන නිලධාරියා උත්තරේ ඉන්නේ 2 රූප අධික අනිත් ඒවා වෙන උත්තර මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නය ABC අසුරෙන් 6 7 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. 6 වෙනි ප්‍රශ්නේ අහනවා පණ්ඩුකාභය රජතුමා හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය ඉතාම පැහැදිලි ප්‍රාදේශීය පාලකයන් පරාජය කරලා බලයට ආවේයා. එතකොට වසප රජතුමා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වන්නේ එයා කාලේ තමයි යාපන ප්‍රදේශයේ ඍෂිගිරි ඇමතියා පත් කරා වල්ලිපුරම් රාපතත් ඒ සම්බන්ධ තොරතුරු තියෙන්නේ. ඒ අනුව උත්තරේ 7ට ඒ අකුර ඒ කියන්නේ 1 8 පුතේ පැරණි මුලාස්වල තිඹිරිගේ කියලා කියන්නේ ප්‍රසූතිය සඳහා ඉදිකර ස්ථාන මිසක් වෙන ඒවා නෙමේ. අනිත් ඒවා පුතේ නිකන් තේරුමක් නැති උත්තර. ඊට පස්සේ පහත දැක්වෙන මිනුම් ඒකක සලකන්න ගව්ව පෑල යොදුන අමුණ යන පුතේ මේකෙන් අහන්නේ පුතේ දුර මැනීම සම්බන්ධව උත්තරයක් පමණයි. ගව්ව හරි ඊට අමතරව යොදුන හරි අනිත් ඒවා දුර මැනීමට නෙමෙයි. මම ඊටම කෙටියෙන් උත්තර සාකච්ඡා කරනකොට වැදගත් වන්නේ ඒක විතරයි. ආය ඔබ කවදාකවත් මේ පේපර් බලන්නේ නැහැ උත්තර පමණයි බලන්නේ. ඒ නිසා උත්තර පමණක් පැහැදිලි කරනවා. පුතේ ගලපන්න තියෙන්නේ යන 11 වෙනි ප්‍රශ්නයෙන් අහනවා පැරණි සමාජයේ ජනයා අතුරුපසක් ලෙස අනුභවය කළ ආහාරය මොකක්ද කියලා අහනවා. පුතේ සමාවෙන් ඊට ඉස්සරින් 10 තියෙනවා. අර උත්තර ගැලපුව විට ගුරුවරු වන්නේ ආචාර්ය වෛද්‍යවරුන්ට කියන්නේ වෙජ යන පුතේ උත්තරය 4 බව පැහැදිලි. නීති විශාරදයන්ට අපි කියන වෝහාර කියන එක යනෝ උත්තරේ 4. පුතේ අතුරුපසක් ලෙස උත්තරේ මෙතන එන්නේ තල කියන එක. ඔයාලගේ අච්චු පොතේ ඊටාම් පැහැදිලිව සඳහන් වෙනවා අතුරුපසක් ලෙස තල භාවිත කර බව උත්තරේ 4. 12 වෙනි එක පැරණි ශ්‍රී ලංකාවේ රජුට අයත් ඉඩම්වල වගා කිරීම වෙනුවෙන් පුතේ වගා කරනවා කියන්නේ ඒක භෝජනය කරනවා. ඒ කියන්නේ රජතුමාට කොටසක් දීලා තමන් භෝජනය කරපු නිසා භෝජකප තියෙන්නේ. අනිත් උත්තර වැරදි. පැරණි සමාජයේ සත්වඝාතකයන්ට මරණ දඬුවම සම්බන්ධයෙන් මිහිඳු රජතුමා පුතේ මෙතන ඊටාම සරලව මතක තියාගන්න පුළුවන් මිහිඳු මිහින්තලා පූර්ව ලිපිය. එතකොට මීහරක්නේ ඝාතනය කරන්නේ. ගව ඝාතනය මීහරක්. ඉතින් සරලව මතක තියාගන්න මීහරක් මිහිඳු මිහින්තලේ. මේ මී වලින් එනකොට උත්තරය හරියනවා. එක උත්තරය. 14 ගාල්ලේ ත්‍රිභාෂා සෙල්ලිපිය කිනම් රාජධානියට අයත්ද පුතේ. එතකොට වීර අලකේශ්වර සම්බන්ධ මෙතන සම්බන්ධයක් තියෙනවා. එතකොට උත්තරේ ඉන්නේ ගම්පොළ කියන එකට උත්තරේ ඉන්නේ. අනිත් ඒවා වැරදි. එතකොට කුරුණෑගල රාජධානි සමය හා සම්බන්ධ ප්‍රකාශය තාම පැහැදිලි 550 ජාතක පොත පරිවර්තනය වන්නේ කුරුණෑගල යුගයේදී. අනිත් ඒවා වෙන යුගවල කෝට්ටේ රාජ්‍ය සම්බන්ධ තොරතුරු දැක්වෙන ප්‍රකාශය වන්නේ කුමක්ද? එතකොට සපුමල් කුමාරයාගේ යාපනයේට හමුදා වැවියේ කෝට්ටේ යුගයේ යනු B කියන උත්තරේ හරියි. එතකොට ඔයාලා දන්නවා සංදේශ කාව්‍යයක් කෝට්ටේ යුගයේ. එතකොට උත්තරේ එන්නේ BD උත්තරේ 4. 17 ආනාපුතේ රජවරු ගැලවූ විට නිවැරදි පිළිතුරු කන්නසාමි ශ්‍රී වික්‍රම රාජසිංහ කියලා දන්නවා. ඒ යන පළවෙනි උත්තරේ C විය යුතුයි. ඒ කියන්නේ 3 4 ඔප්ෂන් දෙකෙන් එකක් වෙන්න ඕන.
එතකොට මහාස්ථාන කුමාරයා තමයි දෙවනි රාජසිංහ නමින් රජ වුණේ. පළවෙනි රාජසිංහ කියන්නේ ටිකල් කුමාරයා. උත්තරේ 4. 18 පුනරුද සමය කියන්නේ පුනරුදයට පෙර ආගමික මුහුණුවර තුනේ පුනරුද සමයේදී ආගමික මුහුණුවරෙන් බැහැර වෙනවා. ඒ අනුව සරලවම උත්තරේ ගත්තොත් කතෘ නමින් එළියට එනවා. උත්තරේ 2. පෙර කතෘ කියන්නේ පෞකාරයෙක් වෙනවා. එතකොට උත්තරේ 2 18ට උත්තරේ 2 කතෘ නමින් කියන එක. 19 යාපන රාජ්‍යද බිඳවීමට හේතු කරුණු දැක්වෙන පිළිතුරු තෝරන්න කියලා තියෙනවා. යාපන උරුමකාරයන් අතර බලාරගලය කියන එක ඉතාම පැහැදිලි ඒ අකුර එනවා. එතකොට ඒ අකුරෙන් පටන් ගන්න උත්තරේ තියෙන්නේ 1යි 2යි පමණයි. අනිත්ව වර්ධිනවා. එතකොට දෙවෙනි උත්තරේ මොකද්ද? යාපනයේ පාලකයන්ට ප්‍රමාණවත් නිත්‍ය හමුදාවක් නොසිටීම කියන එක උත්තරයක් ගන්න පුළුවන්. යාපනයේ කතෝලික ආගම ප්‍රචාරය කිරීම යාපනයේ රාජධානී බිඳවැටීමට හේතුවක් ලෙස මම සලකන්නේ. යන උත්තරේ ගන්නේ AC. ඒ කියන්නේ 2 උත්තරය. කන්ස්තාන්තිනෝපල් නගරයේ තුර්කීන්ට යටත් වීමෙන් පසු ආසියාවට පැමිණීම නව මුදු වර්ගයක් සීමේ කටයුතු යමු මුල්ම රට වූයේ පෘතුගාලය ස්පාඤ්ඤ යන්නේ යනපතේ බර්තලමෝ ඩයස් එනවා දන්නවනේ. උත්තරේ 3 21 කාර්මික විප්ලවය නිසා ඇති වූ සමාජීය ප්‍රධාන වෙනසක් විතර මෙතන ආර්ථික දේශපාලන සමාජීය වශයෙන් වෙනස්කම් වෙනවා. මෙතන සමාජීය වෙනස්කම් අහනකොට ගැළපෙන උත්තරේ තමයි ධනපති නිර්ධන පන්තිය. එතන ආර්ථික වශයෙන් වලට වුණාට එතන සමාජීය පන්ති ભેදය කියන කතන්දරයට අනුව උත්තරේ 4 ලිබරල් වාදී දේශපාලනයි. එතකොට ආනයන අපන ආර්ථික වෙනවා. බහුජාතික සංගම් කියන එකත් ආර්ථික වලට ගැලපෙන උත්තරේ 4. මේක නම් පුතේ ඉතින් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. 22ට ජෝන් කේ නැමැත්තා උත්තරේ නිපැයුමට සම්බන්ධ ප්‍රධාන පුතේ ඒ වලට අදාළ සම්බන්ධ පේෂ කර්මාන්තය. හම්ප්‍රි ඩේවිඩ් කේ නිපැයුමට සම්බන්ධ උත්තරේ පැහැදිලි. ගල් අඟුරු ආශ්‍රිත එක යන උත්තරේ 3 22ට 2 24ට උත්තරය අහනවා බ්‍රිතාන්‍ය දූතයන් උඩරට රාජධානියට පැමිණි කාල වකවානුව අනුව පෙළගස්වා ඇති නිවැරදි පිළිතුර. පුතේ උඩරට රාජධානියට පැමිණීම අනුව ජෝන් ෆයිබර්ස් තමයි ඉස්සරලාම එන්නේ. යනු 100 අකුරෙන් පටන් ගන්න උත්තර දෙකක් තියෙනවා 3 සහ 4. පුතේ ඊට පස්සේ හිව් බොයිඩ් රොබර්ට් ඇන්ඩ්‍රූස් ඒ පිළිවෙලෙන් තමයි එන්නේ උත්තරය 3. 25 ඉන්දියාවට පැමිණි බ්‍රිතාන්‍යයන් 18 වන සියවස මැද භාග ලංකාවට අවධානය යොමු නොකිරීමට ප්‍රධාන හේතුව කුමක්ද? මැද භාගයේ වනතෙක් ලංකාව ගැන අවධානය යොමු නොකිරීමට ප්‍රධාන හේතුව මොකක්ද? ඒ අනුව මේකෙන් ශ්‍රී ලංකාවේ වැදගත් පුතේ ප්‍රශ්න ගන්න ඉන්දියාවට පැමිණි බ්‍රිතාන්‍යයන් 18 වන සියවස මැද භාගයේ වනතෙක් ලංකාව ගැන අවධානය යොමු නොකළේ ඇයි කියන එක. පුතේ උත්තරේ ගැලපෙන උත්තරේ 4 ඉංග්‍රීසියෙන් ඉන්දියාවට ශක්තිමත් බලයක් ගොඩනගාගෙන නොතිබීම කියන එක. ඒක තමයි ගැලපෙන උත්තරේ. ඒතොට ලංකාවට තමයි වැදගත් උනේ. ඉතින් ලංකාවට අවධානය යොමු කිරීමට බලපාපු නැති ප්‍රධාන සාධක ගන්න ඉන්දියාව බලයක් නොතිබීම යන උත්තරේ 4. 26 48 නිදහසට හේතු වූ නව බදු සංස්කරණ පුතේ ටොරින්ටන් සාමිවරයා තමයි අලුත් බදු ගෙනාවේ යන උත්තරේ 4. යාපන ප්‍රදේශීය ආගමික ප්‍රචාරක කටයුතු වලට සම්බන්ධ මිෂනාරි සමාගම ඇමරිකාව අනිත් පුතේ එක පැතිවල උත්තරේ 1. බෞද්ධ පුනරුද සමයේ වරිසිංහ හරිශ්චන්ද්‍ර රජතුමා කරන ලද සේවයක් තමයි පූජනීය ස්ථාන කටයුතු ආරක්ෂා කිරීම. අනිත් ඒවා වැරදි. පුතේ 3-4 අනගාരിക දරපාල සම්බන්ධයි. 29 අහනවා තීරු ගැලපූ විට පුතේ පෙරිය පුරාණම් ඒක අරමුගම් නාවල ඒ කියන්නේ බී අකුරෙන් පටන් ගන්න උත්තර 3-4 දෙකෙන් එකක් එනවා. ලංකා ජාතික සංගමය උත්තරේ ඉන්නේ පොන්නම්බලම් අරුණාචලම් යන පුතේ උත්තරේ ඉන්නේ 3.
30 වෙනි ප්‍රශ්නය කෝල්බෘක් ප්‍රසංස්කරණය මගින් හඳුන්වා දුන්න ආර්ථික යෝජනාවක්. පුතේ අහන්නේ ආර්ථික උඩරට පහතරට ඒකාබද්ධ කිරීම කෝල්බෘක් තමා නමුත් ඒක දේශපාලනිකයි. රජයේ වෙළඳ ඒකාධිකාරිය අවශ්‍ය කිරීම ආර්ථිකයට සම්බන්ධ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ක්‍රියාත්මක කළා එකත් කෝල්බෘක් යෝජනාවක්. ඒක ගැලපෙන්නේ නැහැ. ව්‍යවස්ථාදායක විධායක ඔක්කොම දේශපාලන ආර්ථිකයට දාලා උත්තරේ 2 31 බ්‍රිතාන්‍ය පාලන සමයේ වතුවගාවේ ව්‍යාප්තිය දියුණුව නිසා හටගත් සමාජ ගැටලුවක් වූයේ පොතේ සරලව ගත්තොත් වතුවගාව නිසා අපේ දේශීය කෘෂි කර්මාන්තයට බලපාන්නේ ඒ අනුව උත්තරේ ගැලපෙන්නේ දේශීය කෘෂි කර්මාන්තයේ අඩ පනවීම 3 උත්තරය 32 ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු පිහිටුන දේශපාලන පක්ෂය පොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවන 1951 අනිත් ඔක්කොම බිහිවන්නේ නිදහසට පෙර 48ට පෙර ඒ අනුව උත්තරේ 3 වේලේ කලාපයේ ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කළ තැනැත්තා වන්නේ සරලයි පුතේ ඩී.එස්. සේනානායක. ඒ කියන්නේ 1946 කාරක සභා පිහිටුනකොට කෘෂි කර්මාන්තය සම්බන්ධ කාරක සභාව දරුවේ එයා තමයි මූලික වශයෙන් මේ ගොවි ජනපද ව්‍යාපාර පිහිටුව ගන්න. උත්තරේ 4. මහවල සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ පළමු ජලාශය පුතේ අධීර කීපයක් යටතේ ඉතුරු වෙනවා මේක ඉදි වෙනවා. ඒ අනුව පළමු ජලාශය අහුවොත් පුතේ උත්තරේ එන්නේ අනිත් ඒවා නෙවෙයි බෝව තැන්න 4 උත්තරය. ඊට පස්සේ මූලික මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමග පැවති ව්‍යවස්ථානුකූල බැඳීම් අවසන් කිරීම 72ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්බන්ධව බලමු 72 මූලික මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කළ ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන එක හරි. ඒ කියන්නේ ඒ හරි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමග ඒකත් හරි. ඒකට හේතුව 48 පුතේ අපට ලැබුණේ ඩොමිනියන් තත්ත්වයක්. පූර්ණ නිදහස ලැබුණේ 72කින්. ඒ අනුව A හා B දෙකම සත්‍යයි කියන උත්තරේ 3 36 77 කාලේ අනුගමනය කළ ආයාත ආදේශක පුතේ ආයාත කියන්නේ අපනයන ආනයන කියන්නේ ආදේශක කියන්නේ පිටරටින් ආනයන කරන භාණ්ඩ වල වෙනුවට වෙන භාණ්ඩ ලංකාවේ නිෂ්පාදනය කිරීම. ඒ කියන්නේ ආදේශක භාණ්ඩ ඉපදවීම. ඒ සම්බන්ධ නොගැලපෙන පිළිතුරයි අහන්නේ. එතකොට මේකට ගොඩාක් දුරට ගැලපෙන උත්තරය 2 ඒකට හේතුව පුතේ ආනයනික භාණ්ඩ වෙනුවට ආදේශන දේශීය භාණ්ඩ නිෂ්පාදනය කළ ආහාර ඒකේ ඒ කියන්නේ ආනයන ආදේශන ප්‍රතිපත්තිය තුලම එක හරියනවා. 3 ගත්තොත් රාජ්‍ය මැදිහත් වීමෙන් රට තුළ මහා පරිමාණ කර්මාන්තශාලා වර්ධනය කළා 70 77 දශකයේ උත්තරය හරි. විශාල කර්මාන්ත ප්‍රමාණයක් සීනි ඇතුළු ගුඩ කර්මාන්ත ආරම්භ වෙනවා සිමෙන්ති කඩදාසි ඔක්කොම. යන මේක හරි. ඒවත් ආනයන ආදේශන කර්මාන්ත තමයි. එතකොට දේශීය ගෘහස්ත කර්මාන්ත සුළු කර්මාන්ත දියුණු වුණා ඒකත් කාර්මික දියුණුවක් තමයි. හැබැයි 70 77 කාලේ අනිවාර්යයෙන්ම විවෘත ආර්ථිකයක් තිබුණ නැහැ 77න් පස්සේ විවෘතුනේ. යන විදේශ ආයෝජකයන් මෙරට ගෙන්වා ගැනීම කියන සාධකයට තරම් මම කැමති නැහැ. ඒන උත්තරේ 2 එන්නේ. 37 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් පත් කරන්නේ පුතේ වෙන මොකේකින්වත් නෙමෙයි. ඒක ආරක්ෂක මණ්ඩලය. ඒක උත්තරේ 1. ඊට පස්සේ 38 අහනවා දෙවැන්නේ ආරම්භයට පළමුවැන්න හේතුවක් වූ බව. පුතේ දෙවැන්නේ ආරම්භය පළවෙනි ලෝක යුද්ධ සංග්‍රාමයේ ගත්තොත් ඒක ආරම්භයට හේතුවක් වුණා ජර්මනිය බලවත් වීම හිට්ලර් යටතේ යන උත්තරේ ඒ 1 ගැලපෙනවා. ඒ අකුර පළමුවැන්නේ වර්ධනය දෙවැන්නේ විනාශයට බලපෑවා. ඒ කියන්නේ පුතේ නක්සිවාදය කියන්නේ ඒකාධිපතිවාදී සංකල්පයක්. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට හානියක් වුණා. යනවා නක්සිවාදයේ වර්ධනය ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීමට හේතු වුණා. යන උත්තරේ C 3 වෙනි උත්තරය. දෙවැනි අසාර්ථකත්වයේ හේතුවෙන් පළවෙනින ආරම්භය. ඒ කියන්නේ ජාතීන්ගේ සංගමය පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ බිහි වෙන ලෝක සංවිධානය තමයි ජාතීන්ගේ සංවිධානය. ඒක අසාර්ථක වීම නිසා තමයි දෙවන ලෝක යුද්ධයක් ඇති වෙන්නේ. යන පළවෙනි එක අසාර්ථක භාවය නිසා දෙවෙනි එක ආරම්භ වෙන්නේ. D අකුර උත්තරේ 4. එන දරුවනේ ඔව තමයි ඔයාලගේ ඔලෙවල් උත්තර. මොකක් හරි සංශෝධනයක් තියෙනවා නම් ඉස්සරහට මගේ රිපෝට් එක දාන්න කරන්න. එහෙනම් බයි තුන්සමයි.